ආයුබෝවන්. අපේ පැරැන්න පවා විශ්වාස කරපු අදටත් ලෝකෙ පුරා බොහෝ දෙනෙක් අත්හදා බලන ඊටාම බලගතු රහසක් ගැනයි අද අපි කතා කරන්නේ. ඒ තමයි මුළු තැන්ගේ තියෙන ලුණු වල තියෙන ආශ්චර්යමත් බලය. ඔයා දන්නවද ලුණු කියන්නේ රසකාරකයක් විතරක්ම නෙවෙයි. නිවසේ තියෙන අසුබ ශක්තිය නිවත් කරලා ධාන්‍ය වාසනාව සහ සාමය ළඟා කරගන්න පුළුවන් ප්‍රබල ආධ්‍යාත්මික මෙවලමක් තමයි ලුණු. අද අපි ලුණු භාවිතා කරලා නිවසේ දියුණුව උදා කරගන්න පුළුවන් සරල නමුත් ඊටාම බලගතු ක්‍රම පහක් ගැන විස්තරාත්මකව කතා කරනවා. වීඩියෝ අවසානයේ දක්වාම රැඳී සිටින්න. මොකද අවසානයේට කියන වැදගත් කරුණු කිහිපය ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතුයි. එහෙනම් බලමු අපි මොනවද මේ ක්‍රම පහ කියලා. නිවස පිරිසිදු කරද්දී ලුණු භාවිතා කරන්නේ කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. ඔයා දිනපතා හෝ සතිපතා නිවස අතුකා පිස දමනවා ඇති. ඊට පස්සේ ඔයා මේ විදිහට කරද්දී ඔයා භාවිතා කරන ජල බාල්දියට ලුණු කැට සුවල්පයක් එකතු කරන්න. ඇයි අපි මෙහෙම කරන්නේ? ලුණු වලට පුළුවන් අවට පරිසරයේ තියෙන ඍණාත්මක ශක්තියින් හෙවත් අසුබ තරංග උරා ගන්න. නිවස ලුණු මිශ්‍ර ජලයෙන් පිරිසිදු කරද්දී බිත්ති සහ බිම රැඳී ඇති සියලුම අසුබ දෘෂ්ටීන් විනාශ වෙලා යනවා. මේ නිසා නිවසේ සමාජිකයන් අතර නිතර ඇතිවන ආරවුල් මානසික පීඩන අඩු වෙලා මුළු නිවසටම නැවුම් සහ ප්‍රබෝධමත් බවක් ලැබෙනවා. නිවසේ සතර කොනට ලුණු තියන්න. මේක නිවසක ඇති වාස්තු දෝෂ පවා මගහරවා ගන්න උදව් වෙන ක්‍රමයක්. කුඩා වීදුරු කෝප්ප 4ක් අරගෙන ඒවට ලුණු කැට පුරවන්න. දැන් ඔබේ නිවසේ හෝ ඔයා වැඩිපුර කාලය ගත කරන කාමරයේ කොන් 4 මේවා තියන්න. මේ ක්‍රමයේ මගින් ඒ අවකාශය තුල තියෙන බරගතිය අසහනකාරී බව ඉවත් කරලා සාමකාමී පරිසරයක් නිර්මාණය කරනවා. හැබැයි එක දෙයක් මතක තබා ගන්න. සතියකට වරක් මේ ලුණු ඉවත් කරලා අලුත් ලුණු දාන්න ඕනි. මේ පරණ ලුණු ඉවත් කරද්දී අතින් අල්ලන්නේ නැතුව වැසිකිළියට දාලා ෆ්ලෂ් කරන්න. එහෙම නැත්නම් ගලා යන ජලයට දාලා ඉවත් කරන්න. මොකද ඒ ලුණු වල දැන් තියෙන්නේ අසුබ ශක්තිය. ඊළඟ ක්‍රමේ තමයි ප්‍රධාන දොර අසල ලුණු තැබීම. මේ ක්‍රමය ඔයාගේ ගෙදර ආරක්ෂා කරන වැටක් වගේ ක්‍රියා කරනවා. කුඩා රතු රෙදි කෑල්ලක ලුණු සුවල්පයක් කොතලා ඔයාගේ ප්‍රධාන දොරටුවට ඉහළින් හෝ දොර අසල ආරක්ෂිත තැනක තියන්න. රතු පාට කියන්නේ ආකර්ෂණය සහ ශක්තිය නියෝජනය කරන පාට. ඉතින් අපේ නිවසට එන හැමෝම එන්නේ සුබ චේතනාවෙන් නෙවෙයි. සමහරුන්ගේ ඇස් වහ කට වහ ඊර්ෂ්‍යාවන් නිවසට බලපාන්න පුළුවන්. දොර අසල තැබූ මේ ලුණු පොට්ටනිය මගින් ඒ වගේ අසුබ දෘෂ්ටීන් ඔයාගේ නිවසට ඇතුළට පැමිණීම වළක්වලා ඔයාගේ නිවසේ දියුණුව ආරක්ෂා කරනවා. ඊළඟ ක්‍රමය ලුණු ජලයෙන් ස්නානය කිරීම. මේක ඔයාගේ පෞද්ගලික දියුණුවට ගොඩක්ම බලපාන දෙයක්. ඔයා නිතර විඩාවෙන් ඉන්නවනම් එහෙමත් නැත්නම් අසාර්ථකත්වයෙන් ඉන්නවනම් ඔයා නාන ජලයට ලුණු කැට සුවල්පයක් එකතු කරලා නාන්න. මේක ඔයාගේ සිරුර වටා තියෙන ඕරා එක එහෙමත් නැත්නම් ප්‍රභාවලිය පිරිසිදු කරලා වාසනාව ආකර්ෂණය කරගන්න අවශ්‍ය කරන ධනාත්මක ශක්තිය ඔයාට ලබා දෙනවා. ඊළඟ ක්‍රමේ මුළු තැන්ගේ ලුණු බඳුන පුරවා තියෙන එක. මතක තියාගන්න නිවසක සෞභාග්‍ය සංකේතය තමයි ලුණු. ඔයාගේ ලුණු බඳුන කිසි විටකත් සම්පූර්ණයෙන්ම හිස් වෙන්නට දෙන්න එපා. එය සෑම විටම පිරී තිබීමෙන් නිවසේ සම්පත් සහ ආහාර පාන හිඟ නොවි පවතින බව බොහෝ දෙනා විශ්වාස කරන දෙයක්. අවසාන වශයෙන් මේ දේ මතක තියාගන්න. ඔයා මේ සඳහා හැකිතාක් ලුණු කුඩු වෙනුවට ලුණු කැට භාවිතා කරන්න. ඒ වගේම මේ දේවල් කරන ගමන් ඔයාගේ උත්සාහය හා කැපවීමත් නිවැරදිව පවත්වා ගන්න. ලුණු වලින් ලැබෙන ධනාත්මක පසුබිම ඔයාගේ ඉදිරි ගමන පහසු කරයි. ඉතින් ඔයත් මේ ක්‍රම අත්හදා බලලා ප්‍රතිඵල අපිට කමෙන්ට් කරන්න.
ඔබට සුබ දවසක්.